හෙලෝ අයිබොයවා ගුඩ් මෝනිින් පොඩි හයික් ආවා හයික් වට හයික්‍යමනේ බාන්න ලස්සන ඉරපායන මෙතන අපි ඇත්තටම සිරීපාදේ කරුණා කරන්න තමයි හදන්නේ එතනින් එහා පැත්තට ගල්වලින් පැනලා තමයි අපිට සිරීපාදේ කරුණාව පටන් ගන්නෙ. අපි මේ පාරේ යන්නේ ටිකක් දුර පාරකින්. ඉතින් ඔයගලන්ට කැප්ෂන් ටයිටල් එක කියවුවාම ඉතින් හිතා ගන්න පුළුවන්නේ කොහෙන්ද යන්නේ කියලා. මේ වලේ මසොන් නොමරුණු මාළු මරන්න එපා කියලා ගහලා තියෙනවා. ඉතින් අපි වෙන ඉස්සරහට ගිහිල්ලා බලමු ගමන කොයි වගේ වෙයිද කියලා නේද. මාර ලස්සනයි මේ ඒරියා එක. ඉතින් ඔන්න ඔතනින් තමයි අපිට කරුණාව පටන් ගන්න තියෙන්නේ. අපි ගමන පටන් අරගෙන දැන් විනාඩි 2-3ක් වගේ ආවා. පාර නම් ලොකුවට තියෙනවා ඉතින්. ලස්සනයි මාර විදියට මේ වටපිටාව එහෙම. හෙමින් සත්තුන්ගේ සද්ද අහගෙන කුරුල්ලන්ගේ සද්ද අහගෙන අඩියෙන් අඩිය පඩියෙන් පඩිය ගලෙන් ගලට තමයි යන්න තියෙන්නේ. අපි දැන් විනාඩි 10ක් විතර ඉස්සරහට ඇවිදන් ආවා. තාම වතුර පාරට එහා පැත්තෙන් තමයි මේ වගේ මාර ලස්සන පාරක යන්න තියෙන්නේ. වතුර පාර දැන ඇහෙන්නේ නැහැ. දැන ටිකක් ඈත් වුණා. ඒනට ටිකක් මීටර 10ක් විතර ඇතින් යන්නේ. මේ වගේ පාරෙන් තමයි වණ්ඩු ඉරේඩි වැටලා ලස්සන පාර. මේ කූඩළු ප්‍රහාර සාපේක්ෂව අඩුයි. මම දැන් හොඳට පායලා තියෙන නිසා. පොඩ්ඩක් ඇවිදලා ලස්සන පතාක ගලක් ගාවට ආවේ. බලන්න. ගලනික අර නැවක වගේ. නැවක කැලක් වගේ ගලනික. මේ වගේ පාරකින් තමයි ඉතින් දිගටම යන්න තියෙන්නේ අපිට. අපි ආවා පොඩි වෝටර් ක්‍රොසින් එකකට. මෙන්න මෙතන ලස්සන වතුර පාරක් තියෙනවා. මෙතනින් අපිට පුළුවන් නැවිලා මුණ පොඩ්ඩක් කූල් එකේ මේවා කරගන්න. මෙතනින් අර පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. මාරම ලස්සනයි යන්න තියෙන පාර. උතුරු පාරකින් ඉස්සරහට යන්න තියෙනවා. ඒ වතුර පාර දෙකට බෙදෙනවා. මෙහෙට වෙදලා හරි අපේ කොල්ලෙක් ඉන්නවා. අතනින් වතුර පාරක් එකතු වෙනවා. ඒකෙන් තියෙන පොඩි දියැලක් වගේ තියෙනවා. එක වතුර පාරක් මෙහෙන් යනවා. අනෙක් වතුර පාර අන්න අරහෙන් යනවා. මාර ලස්සන ප්ලේස් එක මේක. අය මෙතනට ඇවිල්ලා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. දැන් බ්‍රේක් එකක් එකේ ලස්සනයි මෙතන. මාර විදියට ඒක නිසා පොඩ්ඩක් විතර නැවතිලා මේ පින්න දැන් මෙතන වැලි තියෙන්නේ. කට්ටිය එතන ඉන්නවා. මගේ පිටිපස්සේ තියෙන වතුර පාර ඕක තමයි. පේනවද දන්නේ නැහැ. මෙහෙනුත් වතුර පාරක් යනවා. පොඩි බ්‍රේක් එකක් මාර ලස්සනයි අහස. මම බලගෙන අහස බලන්න පිස්සු වැදෙනවානේ. මාරම නිස්කලංකයි මෙතන. ආයි දවසක් වුණත් ඉන්න පුළුවන් මෙතන නිදාගෙන. ඔන්න දවසක් වුණත් ඉන්න පුළුවන්. දැන් සීතගගොඩට 3න් 2ක් වගේ ලං කරලා තියෙන්නේ. ආපු තැන ඉඳන්. තව බොහොම පොඩ්ඩක් යන්න තියෙන සීතගගොඩට. මේ පටන් ගන්න දැන් නැග්ම තමයි තියෙන්නේ ඉතින්. මේට අඩියෙන් අඩිය පඩියෙන් පඩිය ගලෙන් ගලට තමයි. මාර ලස්සනයි. ඉතින් ඒරියා එක යන්න තියෙන. වතුර පාරවල නම් හොඳටම හම්බ වෙනවා. ඕන තරම් වතුර තියෙනවා. සීතගගොඩ ගාවට එනකන් ඕන තරම් වතුර තියෙනවා. මේ වගේ ලස්සන පාරකින් තමයි අපිට කරුණා ගන්න තියෙන්නේ. අපිට පොඩි වතුර පාරක් හම්බුණා. මෙතන මාරම ලස්සන වතුර පාරක්. මෙතනින් අර අපපයම සෝදගෙන අපිට බොන්න යන්න පුළුවන්. මාරම ලස්සනයි. මෙහෙට තමයි යන්න තියෙන්නේ. වතුර පාරේ යන්නේ මෙහෙට. මේ හරිය යටි රෝපණේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ මුළු ආපු දිගටම යටි රෝපණේ ගොඩක් තිබුණා. මම පායන නිසාද දන්නේ. හැබැයි වැස්ස කියලා තිබ්බා පහුගිය දවස් ටිකේ. හැබැයි මේ දවස්වල පායන හොදට මේ බාන්න කැලේ ලස්සන.
මොනවද දන්නේ මේ ගස්. ආර ලස්සන කැරකින් තමයි අපි මේ ගමන යන්නේ. අපි එනවා මාර ලස්සන තැනකට. පේනවද අපේ කොළ දෙන්න යන තැන. දෙපැත්තෙන් ගානට ගල් දෙකත් එක්ක අපිට යන්න තියෙන්නේ මාර ලස්සනයි එතන මේ බාන්න යන්න තියෙන තැන. මාරම ලස්සන තැනකින් තමයි අපිට යන්න තියෙන්නේ එතන. අහසත් ලස්සනයි. පොදට ඉරත් පායලා තියෙන්නේ. මෙන්න මේ වගේ තැනකින් තමයි ආයි කන්ද යන්න තියෙන්නේ අපිට. පොඩ්ඩක් නැවතුණා මෙතන. නැවතලා කට්ටිය වතුර බොනවා. මේ වතුරකට ජීවන එකක් ආයි පුරව ගත්තා. තුන්වෙනි වතුර බෝතලේ යන්නේ දෙකක් ඉවරයි. වතුර පුරව ගන්න නම් තියෙන හැමතැනම. ඔය රැහෙනවද දැන්නේ රැහැයියන්ගේ සද්දේ. මාර විදියට රැහැයියෝ ඉන්නවා මේ. එනවා රැහැයියන්ගේ සද්දේ. මේ මොකද ඒරියාවේම රැහැයියෝ දැන්. කලින් නම් හිටියා මේ කුරුල්ලෝ එමත් හිටියා. දැන් නම් රැහැයියෝගේ සද්ද විතරයි ඇහෙන්නේ. මේ පාරෙන් තමයි ආවේ. මේ ලස්සන පාර බලන්න ඕක ගල් දෙක මැද්දෙන් එන්න තියෙන පාරේ ලස්සන. ඕකෙන් තමයි අපි ආවේ මෙහෙට. දියැලක් නෙමෙයි. ඕනේ දියැලක සද්දයක් තමයි ඇහෙන්නේ. තා ඉස්සරහින් නේ. වෙන දියැලක් තියෙනවා. පාරක් තියෙනවා. දියැලක් තියෙනවා. යම් බලන්න. මේ යනකොට පොඩ්ඩක් ඕෆ් රෝඩ් පාරක් සෙට් වුණා. දියැලක් වගේ එකක්. ඒ නිසා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මෙතන. වතුර පාරක් තියෙනවා නේ. මේක නෙමෙයි හැබැයි මේ කුරුවැල. අර ලස්සන බලහන් අම්මට උඩ. ඒ වාව්. කකුල පටලව ගන්නද යන්න ඕනේ. වාව්. ඒ බලන්න. මාරම ලස්සනක් තියෙනවා. ෂූ. වාව්. මෙතන හෙල වගේ අර ගල වැටෙයිද දන්නේ ගල නෑනේ. ඉස්සලා ගියොත් ඉස්සරහකට පැන. අවුලක් නැහැ ඒකට අවුලක් නැහැ නේද බලන්න. ඒකෙන් ඉස්සලා ගියොත් අපි යනවා. ෆොටෝස් එකේ ඩිලීට් කරලා අපි යනවා. ඒ වන්දේ ලස්සන මෙතන. වාව්. අපිට හදිසියක් නැති නිසා අපි පොඩ්ඩක් මෙතනට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා දැන් කට්ටිය. එතන වතුර පාර ලස්සනට මේ ගල් එහෙම ඇවිල්ලා හිර වෙලා තියෙන වතුර පාරට. ගල් ඇවිල්ලා හිර වෙනවා. එතෙන් තමයි ඒක ගලාගෙන යන්නේ. මේක නෙමෙයි හැබැයි මේ අපිට හම්බෙන සීත කකුල. සීත කකුල අපිට ඉස්සරහින් හම්බෙන්නේ. ඒකට මෙතන මේ බලන්නකො මේ. වන්න වතුර පාරේ ඇවිල්ලා යන හැටි. මාරම ඉස්කලංකයි. ඒ නිසා අපි උත්තර පොඩ්ඩක් මෙතන විනාඩි 5ක් විතර ඉඳලා හදිසියක් නැහැ නේ අපිට වෙලාව දෙන ඕනතරම් තාම 11 ගාන වෙලා දැන් මෙතන පොඩ්ඩක් ඉඳලා ලස්සනට වීඩියෝ එකක් අරගෙන යන්න කියලා තමයි හිතාගෙන. අපි දැන් අතන නැවතිලා ඉඳලා දැන් ආයෙ ගමන පටන් ගත්තා. මෙතන මේ වගේ පාරකින් වැටෙන්න නැතුව යන්න තියෙන්නේ. මොකද අතන පොඩ්ඩක් පරිස්සමෙන් වැටෙන්න ඕනේ. මෙතන යන තියෙන පාර ගමන නම් හරිම නිකන් අමාරුත් නැහැ තාම කටවරත ගන්නද නැහැ. මම හිතන්නේ වැටෙන්නේ ඊට පස්සේ අරකට තමයි. ඒක තව සුට්ටක් පොඩ්ඩි දුරක් තියෙනවා. එතනින් පස්සේ ඉතින් පොඩක් නාගෙන කරගෙන තමයි බත්තයක් තියෙනවා කාලා තමයි යන්න හදන්නේ. අපි තාත් ලස්සන වතුර පාරක් ගාවට එනවා. ඒ වුණාට මේක නෙමෙයි සීත කකුල. මේක ඊට වඩා පොඩි එකක්. ඒක නම් වතුර පොඩ්ඩක් මදි. ඒ වුණාට පුරව ගන්න වතුර තියෙනවා. අතන නාන්නත් පුළුවන්. පොඩි පොණ්ඩයක් වගේ තියෙනවා. මට සීත කකුලට ගිහිල්ලා නාන්නේ කොහොමද? දැන් නවතින්න දුව ඔහොමම කෙලිනම යන් අපි.
අපි පොඩි ගණනය කිරීමක් වැරදියට ගණනය කරා ඔය මේ කුරුවැල කියලා හිතාගෙන ආවේ සීත කකුලනේ. ඇත්තටම කුරුවැල කියන්නේ සීත කකුල නෙමෙයි. සීත කකුලට තව චුට්ටක් දුර යන්න තියෙනවා. අපි වැරදියට හිතාගෙන ආවේ අතර තමයි සීත කකුල කියලා. මේක පහු වෙනකන් දන්නේ සීත කකුල නෙමෙයි නේද කියලා. නිසා දැන් අඩින් අඩි පඩින් පඩි යනවා. මේ හැරේට එහෙන අවුවයි. මොකද දැන් 12 වෙලා. ඒ නිසා මේ පොඩ රස්නේ ඒකට අවුලන්නේ යන්න තියෙන්නේ හිමීට. අපිට පොඩි තැන්නක් වගේ හම්බුණා. මේ තැන්න කොච්චර දුරක් තියෙද කියලා තමයි ෂුවර් නැත්තේ. මොකද තැන්න කන්දක් වෙන්න යන්නේ ස්වල්ප වෙලාමයි. ඒ නිසා මේක දිගටම තිබ්බොත් හොඳයි. නැත්නම් ඉතින් කමන්නේ නගිනවා කන්ද. දැන් එක දිගට කන්ද නැගලා අපිට සෙට් වුණා මේ වගේ පල්ලමක්. මම හිතන්නේ සමහර විට පොඩ්ඩක් මෙතන මැරෙන්න නැතුව බහින්න. මම හිතන්නේ සමහර විට මේ යන්නේ අපි දැන් මේ සීත ගගුලට තමයි මේ බහින්නේ සමහර විට. දැන් ලොකු කියන්නේ අපි නැග්ග සම්පූර්ණ එක දැන් ආයි සම්පූර්ණයෙන් බහිනවා. ලොකු ආනතියකින් බහින්නේ. දැන් අර බැසීම ඉවරලා ආයෙත් පොඩි නැගීමක් සෙට් වුණා. මේකේ මම හිතන්නේ මෙතනින් ඉවරයි. සීත ගගුලට වැටෙනවා මෙතනින් ගියාම. මේ බැසීම බහින ඉවරනවත් එක්කම වතුර පාරක් හම්බුණා. ඒක තමයි අර කුරුගගයි මේ සීත ගගුල අතර අපිට අර වේල්ලා තිබ්බේ නැති වතුර පාර. නිසා පොඩ කුරුගගට කලින් මේ හරියම හොදට වහින මේ පායනවනම් වතුර එකක් පුරවගෙන එන්න. අපි සීත ගගුලට දැන් නම් ගොඩක් ලං කරලා ඉන්නේ මේ පොඩි වටයකින් යන්නේ. වතුර පාරවලින් පහු කරගෙන සීත ගගුල පෙන්නන්නේ මෙහෙම. ඒ වුණාට අපි ඔහම පොඩි වටයකින් යන්නේ. සීත ගගුලට ගිහිල්ලා නාල කරලා කන්න ඕනේ බත් තියෙනවා බඩගිනි උඩටම. අපි ඒ නිසා පයික් මං කර සීත ගගුලට දුවනවා මේ. අපිට දැන් සීත ගගුල ඇහෙන්න පටන් ගත්තා. පල්ලෙහෙන් සීත ගගුලේ සද්දේ අපිට ඇහෙනවා දැන්. අපි හිතුවේ මේක තමයි සීත උඩින් ගගුල. සීත ගගුල කියලා. හැබැයි ඇත්තටම මේක නෙමෙයි සීත ගගුල. තව චුට්ටක් ඉස්සරහට ගියාම තමයි සීත ගගුල හම්බෙන්නේ. මේක සීත ගගුලේ මොකක් කරේ පොඩි අතු ශාකයක් වෙන්න පුළුවන්. අපි යන් ඉස්සරහට නවතින්නෙම නැතුව. all right guys. අර අතු ශාකයේ පහුන ගම අපි එනවා දරණියගල උඩමාලි බොඩ පාරේ සීත ගගුලට. මේක තමයි දරණියගල උඩමාලි බොඩ පාරේ සීත ගගුල. දැන් තියෙන උකට නාලා කරලා කාලා බීලා උකට පොඩ රෙස්ට් එකක් දාන්න තමයි තියෙන්නේ මෙතන. එන අපි නාගමු. අගොඩ අපි වතුර පාර දිගේ ටිකට ඉස්සරහට උදන් යනවා. ලස්සන පොත් තියෙනවා නාන්නවා නම් ඉතින්. පොත මෙතනත් නාන්න පුළුවන්. මේ වගේ තැනක ලස්සනට නා ගන්න පුළුවන්. ඊට වඩා අතන නෝරු. එතනට ගිහලා නාගමු. එතන නාල කරලා දැන් තමයි කන්න හදන්නේ. කෙසේ කොලේ බත් කන්නේ. ඒ තියන්නේ බත් එක හම්බෝ නිකන් දිව්‍ය භෝජන වගේ තමයි මේ වෙලාවට බත් එකක් තියනවා කියන්නේ. ඒ තියෙන්නේ බත් එක. එහෙනම් අපි මේකට උග්ගාලා කාලෙන්නම්. හරි අපි දැන් මෙතන කාලා බීලා නාලා කොහොම කරලා දැන් වතුරක් පුරවගත්තා. ඒක වතුරක් තියෙනවා අර කණිත් වතුර එක. එන්න මෙහෙට තමයි යන්න ඕනේ. වෙලාව කීයද? 4:20ක් වෙනකල් මෙතට වෙලා හිටියා. නිදාගත්ත නිින්ද ගියා. වෙන වෙලාවක් නිින්ද ගියා අපිට.
මාර වෙලාවක් නිදාගත්තා අපි ටික. ඒ නිසා මෙතනින් දෙයනේ කියලා යන්න. හරි අපි එහෙනම් සීතකගොඩට සමුදීලා යනවා ආයෙත් කරුණාව පටන් ගත්තා. සීතකගොඩ එහා පැත්තෙන් අපි මේ පැත්තෙන් නාලා කාලා නිදාගෙන තමයි මේ යන්නේ. අපි එනවා උඩමාලිබොඩ පාරේ අවසාන වෙන තැනට. මේ තියෙන කුරුවිට රත්න පාර. ඔහොම ඇවිල්ලා කුරුවිට රත්න පාර ඔහෙ යනකොට උඩමාලිබොඩ පාර තමයි මේ තියෙන්නේ. ඕක ඇවිල්ලා තමයි කුරුවිට රත්න පාරට සෙට් වෙන්නේ. දැන් කුරුවිට රත්න පාරේ දා උඩහට නගින්න තියෙන්නේ අපිට. නගින්න කරුණාකරන් තියෙන්නේ. අද රෑ මේ හැරමිටි පානේ වගේ තමයි නවතින්න අදහස තියෙන්නේ. ඒක ගිහිල්ලාම තමයි අපිට බලන්න වෙන්නේ. අපි දැන් ආඩිය මල දැන්න පව් කරා මේ සෙනග මාරේ දිහට මේ පැත්තේ. ඊට පස්සේ ඔරෙන්ජ් පාර්ලියක් ගත්තා මෙලුව රහක් නැහැ. ඒක බීලා ඉවර කරා. ඒක නම් ඇත්තම ඔයගොල්ලෝ එනවා නම් ගන්න එපා මෙලුව රහන්නේ ජරාවක් මහ. මේ දැන් ආඩිය මල දැන්න ඊට පස්සේ අපිට හම්බෙන්නේ ඉදිකටු පාන. ඉදිකටු පානෙන් ඊට පස්සේ හැරමිටි පාන. හැරමිටි පානෙන් තමයි රත්නපුර පාරයි මේ කුරුවිට පාර එකට එකතු වෙන්නේ. එතෙන්ට ගිහින් තත්ත්වය බලලා උඩහටම කරුණා කරනවද නැද්ද කියලා තමයි අපි සල්කා බලන්න හදන්නේ. අපි දැන් ඉදිකටු පානට ගොඩක් ලං කරලා ඉන්නේ. ඒ වුණාට මේ වටපිටාම මාරම ලස්සනයි. උඩට නගින පාර වගේම මේ එන ටික මාරම ලුක් එකක් තියෙන. තාම 5යි වෙලාව. තාම රැ වෙන්න ගත්තේ නෑ. alright. අපි එනවා ඉදිකටු පානට. මේක තමයි ඉදිකටු පාන අම්බලම. ඒ වගේම මේ අම්බලම තමයි මේ පැත්තේ තියෙන අර ලස්සනම අම්බලම. ඒ අම්බලමට වටපිටාව මාර විදිහට ලස්සනට පේනවා. මේකයි මේ ආඩිය මල් තැන්නයි තමයි ලස්සනම අම්බලන් දෙක. වටපිටාව එහෙම මාර ලස්සනට පේනවා. ඊට පස්සේ ඉන්න බහගෙන යනවා. කවුරු සතෙක් කෑ ගහනවා. පොඩි එකක් කෑ. යා අපි දැන් පහින් එකක් වගේ ඇවිල්ලා තියෙනවා කලින් අම්බලමේ ඉඳන් උඩ අම්බලමට. තව යන්න තියෙනවා බර අඳුරක්. අඩියෙන් අඩිය පඩියෙන් පඩිය තමයි යන්න තියෙන්නේ. අර තියෙන්නේ අවුල මේ එක දිගට ඉතින් නැක්ම තියෙන කුරුවිට පාරේ. පඩිත් මුකුත් නැහැ. එක දිගට නගින්න තමයි තියෙන්නේ. එකේ කකුල් දෙක පොඩ්ඩක් අමාරු. හරි අපි කොහොම හරි ආවා මේ වංගෙඩි කරන්නේ මේ හැරමිටි පානට. හැරමිටි පාන තව බොහොම චුට්ටයි තියෙන ඔතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඕ උඩමලුව පේනවා අපිට. ලස්සනට උඩමලුව පේනවා මෙතනට. अरे यार कैमरा टेंडर मैंने लगाई बैग आई हां मैं टेंडर और बोल मैंने बात මදින ඉල්ලගන්න. thank you නම ඕන කියන්න. hello අයිබෝවා good morning. අපි මෙතන අම්බලම තමයි හිටියේ. පේනවනේ අම්බලම ෆුල් පැක් වුණා. යද්දිස්තරේ ගියනම් දැන් මෙතන බඩු ටික ඔක්කොම අස් කරලා යන්න හදන්නේ. පාන්දර 4:00 වෙලාව. ඉක්මනට කරුණා ගන්න දන්නේ උඩට. එනා හැමිට යන්න උඩට. okay කෝපි තුනක් ගහන්න තමයි තියෙන්නේ දැන්. okay අපි දැන් කෑම්ප් කරන්නේ නැවත නැටිය තැන ඉඳන් ටිකක් දුරට ආවා.
යන්න තියෙන තව පිටිපස්සට. මෙතන අපි 7යි ගාන 8යි ගාන තමයි නවතින තැනට ආවේ. ඒ වුණාට එතන සද්ද හෙනට අපෝ කෑ ගහනවා හැම එක්කෙනාම. නිින්ද ගියේ නැහැ ඒ නිසා ඊට පස්සේ 4ට 3ට ලාම් තිබ්බා. 3 ලාම් එක ඉවරයි. 4ට ලාම් තිබ්බා. 4 ලාම්යත් ඉවරයි. 4යි කාලේට 4යි ඉස්සර ඉඳලා නැගිට්ටුනේ. දැන් නැගිටලා හැමම කරුණා කරනවා මේ මං හිතන්නේ අපිට ඉර සේවය නම් බලන්න බැරි වෙයි. මැද්දේදී වගේ ඉර පායන්න ගනිද්ද වෙලා කිය? 5යි. නෑ දැන්ටත් 5යිනේ. බලමු අපි ඉර සේවය බලන්න. යා. මේ වගේ තැනදී සිටිපාදේ පේනවා අපිට ඔය. උගන්න පේනවද නැහැ ගස් මැද්දෙන් පේනවා සිටිපාදේ. කොහොමෙන් කොහමරි අපි එනවා ආඩියා මනතැන්න අම්බලමට. උඩමළුවට සෙට්ුනා ට්‍රැෆික් එක. ඇද මේක ඉවර වෙන්නේ තේවා ඉවරලා ඊට පායනකම්. එතකන් ට්‍රැෆික් එකේ පොඩ ඉන්න වෙනවා අපිට. අවසානයේ අපි පැය කීයද දැන් වෙලා වගේ 9යි හරි පැය 4ක් නේද? 9:40 හරියට. පැය 4ක් හරියට. පැය 4ක පෝලිකට පස්සේ මේටියක් වෙනත් දන්නේ බිස්කටුයි තේ කනවා. තේ කන්නේ මේ කෝපි සීන් නැතු කෝපි මේ උඩවලු තේවාවක් නිසා වහලා තියෙන උඩවලු. පුතේ ඔය බාට දෙක මේ අයියාගේ දැන් ගලවල තියෝ. මේ මෙන්න මේ අයියාගේ ඔය බාට දෙක දැන් ගලවල තියෝ. මෙන්න මෙතන දැන් ගලවල තියෝ. alright අපි දැන් ගමනේ නිමා කරන්න දන්නේ. ඔතන අර දියල්ල ගාවට ආවා. මේ සීතගගුලේ හැටන් පාරේ. ඒක එතනින් කෙලින්ම යන්න තියෙන්නේ. අද මාරසෙනකක් හිටියේ මේ සතිය 14ක අපේ වාඩුවක් නිසා. ඒ නිසා මාරසෙනකක් හැටන් පාරෙත් වෙනවා රත්නපුර පාරෙත් වෙනවා. එහෙනම් මෙතනින් ගමන මේක නිමා කරන්න. ගමනේ නිමාව ගෙදර බලා යන්න. ජය වේවා.